යාළුවනේ ඊයේ වීඩියෝ එකකින් අපි කතා කළා තමන්ගෙම ගෙවත්තේ පැළ වගා කරලා නර්සරි බිස්නස් එකක් කරන්නේ කොහොමද කියලා. අද අපේ 5 වෙනි පියවර තමයි අතේ සතයක්වත් නැතුව තමන් ළඟ කිසිම බඩුවක් තියාගන්නේ නැතුව කරන්න පුළුවන් සුපිරිම බිස්නස් එකක්. ඒක තමයි ඩ්‍රොප් ෂිපින් සහ රීසේලින් බිස්නස් එක. මොකද මේ ඩ්‍රොප් ෂිපින් සහ රීසේලින් කියන්නේ සරලව කිව්වොත් වෙනත් කෙනෙක්ගේ හෝ ආයතනයක තියෙන බඩු උදාහරණයක් විදියට ඇඳුම් සපතු ඉලෙක්ට්‍රෝනික උපකරණ ඔයාට ලාභයක් එකතු කරලා වෙනත් කෙනෙකුට විකිණීම. මේක කරන්නේ කොහොමද කියලා මම පියවර 3කින් පැහැදිලි කරන්නම්. පළවෙනි පියවර තමයි ලංකාවේ ඉන්න ලොකු හෝල්සේල් විකුණන අය හෝ ඩ්‍රොප් ෂිපින් කරන සමාගම් එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන රීසේලින් ඇප්ස් එකතු කරලා දෙන ඇඳුම් සහ බඩුවල පින්තූර වගේම විස්තර ඔයා ලබා ගන්න. දෙවෙනි පියවර තමයි ඒ පින්තූර ඔයාගේ Facebook page එකේ Facebook marketplace එකේ හෝ WhatsApp group වල ඔයාගේ ලාභය එකතු කරලා post කරන්න. උදාහරණයක් විදියට රුපියල් 1500ක ඇඳුමක් ඔයා රුපියල් 2200කට දානවා. එතකොට රුපියල් 800ක් ඔයාගේ ශුද්ධ ලාභය ලැබෙනවා. තුන්වෙනි පියවර තමයි කෙනෙක් ඔයාගෙන් ඒ බඩුව මිලදී ගන්න කැමති වුණාම ඔයා ඒ කස්ටමර්ගේ සල්ලි සහ ලිපිනය අරගෙන අර මුල් සප්ලයර්ට දෙනවා. සප්ලයර් කෙලින්ම ඔයාගේ නමින් ඒ බඩුව කස්ටමර්ගේ ගෙදර ඩිලිවරි කරනවා. ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එකකින් විතරක් ඕඩර් එක අරන් සප්ලයර්ට දෙන එක විතරයි. බඩු පැක් කරන්න ඩිලිවරි කරන්න ඔයාට කිසිම මාසයක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ බිස්නස් එක ඔයාලට අදම පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් පළවෙන් කමෙන්ට් කරන්න. අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ගෙදර ඉඳන් හදලා කඩවල වලට දාන්න වගේම ඔන්ලයින් විකුණන්න පුළුවන් ලංකාවේ හැමෝම කරන්න ආස කරන බයිට්ස් ඇන්ඩ් ස්නැක්ස්. ඒ කියන්නේ විවිධ බැඳුම් සහ කෙටි ආහාර බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එකත් බලන්න අපි බිස්නස් කරමු channel එක දැම්ම subscribe කරන්න. ජය වේවා.